Hi guys. මේක තාවුසක දාලා තියෙන්නේ. අන්න සීනු බං අර බලමු ඒක දාලා දාලා. තියන්නම් ඉතින් මොන හරි. Hello friends, welcome to David Tanu YouTube channel. වීඩියෝ එක පුරාවටම ඔයාලත් එක්ක මේ අත්දැකීම ෂෙයා කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලටත් කියනවා වීඩියෝ එකත් එක්ක දෙකටම රැඳිලා ඉන්න. එහෙනම් යන්න වීඩියෝ එකට. ඉතින් අපි මේ පාර යන්න හිතාගත්තේ අවිස්සාවේල්ල. ඉතින් ඔයාලා ට්‍රැවල් කරන කට්ටිය නම් ඔයාලා දන්නවා අනිවාර්යෙන්ම මේ පැත්ත මේ පාර ලස්සනයි. ඒ වගේම අපි ගියපු දවසේ නම් යන්න හදපලේ ඉඳන් පැස්ස අපි යන්න හිතාගෙන හිටියේ බයික් වල. ඒත් ඒ තිබ්බ වැස්සත් එක්කම තමයි අපි වාහනේ යන්න තීරණය කරේ. මේ දවස්වල කොහොමද වැස්ස ඉතින් ඒ වයිබ් එකට කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලටත් ඒ අත්දැකීම ගන්න පුළුවන්. ඇත්තටම හරිම ලස්සනයි. අපිට චෙකින් වෙන්න තිබුණේ හවස 4ට. ඇත්තටම වැස්සත් එක්ක අපිට චෙකින් වෙන්න බැරි වුණා. ඒ කිව්ව වෙලාවටම අපි යනකොට කොහොම හරි හවස 6:00 විතර වුණා. ඉතින් ඒ වෙලාවේ ගත්ත වීඩියෝ එකක් තමයි මේක. අපේ වීඩියෝ එක ඉස්සරහදී view එක වලට අරන් එනවා. ඊට පස්සේ අපි ඇවිල්ලා දැන් වොෂ් එකක් දාගන්නවද නැද්ද කියලාත් අපි කල්පනා කරා. මොකද වැස්සත් එක්ක පූල් එකට බහින්න බෑ. ඒත් අපි වැස්සෙම පූල් එකට බැස්සා. අනිත් වලට ගෑල්ලමයි ටික විතරයි පූල් එකේ ඉන්නේ. ඉතින් දෙවනත් එන්න කෑ ගහලා ඒ වගේම අපි ඩ්‍රින්ක්ස් ටික මෙතනින්ම තමයි අපි ඇතුලේ වෙනම එකට වෙලාවක් වෙන් කරේ නැහැ. අපි මෙතන ඉඳගෙන තමයි මේ ටිකත් කරේ. අන්තිමට අපිට දැන් මේ පේනවා ඔයාලගේ තරි සෙට් එකේ කාට හරි වැඩ වුණාට පස්සේ මේ වගේ සීන් වෙන. ඉතින් මේ පූල් එකෙන් එළියට එන්න බැරුව තමයි මේ ඉන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් ආව කොහොම හරි ගොඩට ළමයි. ඔයාලටත් ඉතින් ඒ වගේ මතක තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගන්න. ඉතින් ඔන්න ඔහොම තමයි උනේ. A few moments later. මේ වෙලාවේ කියන්න ඕනේ පොඩි දෙයක් මිස් වුණා. ඒ කියන්නේ අපිට ඩිනර් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරුණා. ඩිනර් එකට තිබ්බේ පෝෂන් එක කොහොම හරි මෙයාලා අපි 6 දෙනෙක් ගියානේ. එතකොට 6 දෙනාට වෙන වෙනම 6ක් ඕඩර් කරන්න පුළුවන්. පෝෂන් 6 එන විදිහට කැමති විදිහට කොත්තු රයිස් බිරියානි එතකොට නාසිගුරාන් වගේ දේවල් අපිට මෙයාලගෙන් ඕඩර් කරගන්න පුළුවන්. ඒක යාළුවගේ රිසෝට් එකේ මෙනු එකේ තියෙනවා. ඉතින් ඒකෙන් තමයි අපි සිලෙක්ට් කරගත්තේ. කන වීඩියෝ එක ළමයි අපිට මේ ගන්න බැරි වුණා. ඔයා හිතා ගන්නකො ඉතින් එච්චරටම මේ සිහිය තිබ්බ කට්ටියට මේ හිටපු. ඔයාලට මෙතන ඉඳන් පොඩි නටන වීඩියෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා බලලා කමෙන්ට් එකක් දාන්න. මෙතන කවුද වැඩිම බීලා ඉන්නේ? ඒ වගේම කාටද වැඩිම යදිලා ඉන්නේ? ඒ වගේම කවුද ලස්සනටම නටන්නේ කියලා වැනෙන කට්ටියක් ඉන්නවා මෙතන. නටන කට්ටියක් ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක ගෙස් කරන්න.
ගුඩ් මෝනිං යාළුවනේ. ඔයාලා හැමෝටම ඉතින් ඔහොම තමයි පහුවදා උදේ දවස පටන් ගත්තේ. වැස්සත් එක්කම ඇත්තටම ඒ පැත්තට වහිනවා. විස්සාවේල්ල කියන්නේ කොහොමත් සාමාන්‍යයෙන් උතරම වහිනවා. ඉතින් මේක නම් ඊට එහා ගිය වැස්සක් තමයි තිබ්බේ. එහෙනම් ඉස්සරහට යන් අපිත් එක්ක වීඩියෝ එකේ. ඔයාලත් දිගටම රැඳිලා ඉන්න. ඔබ පෙරදා ආදරෙන් මාලකින් උන්නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙ Hi, I'm here. ඔන්න මේ වීඩියෝස් ටික බලනකොට ඔයාලට තේරෙනවා පේනවා වගේ ඇත්තටම මෙතන හරියම ලස්සනයි. මේ තියෙන මෝර්නින් විව් එක ඇත්තටම මාරම ලස්සනයි. මේ තියෙන්නේ කබාන එකේ ඉස්සරහ පැත්ත. අප්පූල් එක තියෙන්නේ අනිත් පැත්තේ පිටිපස්සේ පැත්ත තමයි. ඒ වගේම තමයි මෙතන උදේට ටී එක අපි හදා ගන්න ඕනේ. එයාලා අපිට සර්ව් කරන්නේ නැහැ. ඔන්න දැන් තියෙන්නේ කෑම වෙලාව. ඔන්න ඔහම තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ලැබුණේ අපිට. ඒක අපිට සිලෙක්ට් කරගන්න බැහැ. අපි ගන්න පැකේජස් වලට ඉන්ක්ලූඩ් වෙන බ්‍රෙක්ෆාස්ට් එක තමයි මේ ඔයාලට පේන්නේ. ඉන්දියාපු පාන් රොටි තමයි ජෑම් එක. ඒ වගේම ලුණු මිරිස් ඔම්ලට් තිබ්බා. පරිප්පු තිබ්බා. චිකන් හොද එකක් තිබ්බා. ඉතින් මේ ටික තමයි බ්‍රෙක්ෆාස්ට් එකට අපිට හම්බ වුණේ. කෑම ගැන කියන්න දෙයක් නැහැ. ඇත්තටම මාරම රහයි මෙයාලයි කෑම. අපි දැක්ක විදිහට මෙයාලා කියන්නේ එතන රෙස්ටෝරන්ට් එකක් නැහැ මෙයාලගේ. මෙයාලා පිටින් තමයි කෑම ඕඩර් කරලා අපිට ගෙනත් දෙන්නේ. කොහොම වුණත් මාරම රසයි. කෑම ගැන කිසිම වරදක් කියන්න බෑ. ඉතින් අපේ කට්ටිය කෑම ගන්න ගමන් ඉන්නේ. මම නම් සද්දයක් නැහැ. ඇත්තටම කෑම හම්බුනහම එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. ඔන්න දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ කල්පනා කරගෙන මොකද කරන්නේ සිතලයිත් එක්ක පූල් එකට බහිනවද නැද්ද පොඩ්ඩක් අවුව වැටෙනකන් තමයි දැන් කට්ටිය බලාගෙන ඉන්නේ පූල් එකට බහින්න. මොකද අපේ එක්කගේ පිරිමි ළමයි ටික රෑ පූල් එකට ආවේ නැහැ සීතල වැඩි කියලා. මේ ඉතින් එයාලා අවුවදක් බලන් ඉන්නේ. අවුව ටිකක් වැටෙනකම්. එහෙනම් බලමු වීඩියෝ එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අතරම හිතුරියක් කියලා මැසේජ් දැම්මම කිව්වා ඉන්න ඒක. එරිම පාල්ලගේ ඔන්න දැන් ටයිම් එක ආව ළමයි. එහෙනම් පූල් යන්න.
මේක තමයි තියෙන්නේ. ඉතින් අපිත් එක්ක දැන්දලා ඉන්න. අවසානයේ මත් වෙනපන්. ලේට හොඳ වෙනවා බං. ඒ මෙයා එන්නේ නැද්ද? ඔයත් එන්න. එනවා හර ඔන්න හේ. ඒක එහෙම නෑ ෆුල් සපෝට් එක දෙන්නේ ඒ විදිහට තමයි. එනවා ඒ තාම රීඩින් කරා. මොකද බං මේකට නංගි. අම්මට එයාට බෑ. මේක තව උසයිනේ බං. අනදා පොල්ලක් ඉන්නේ. වාඩි වෙන්න බෑ. අමකෝ බස්සන්න එපා. ඒ වෙන සිංදුවක් දාමුකෝ. ඒ ඕකත් ඔය සීඩී එකේ දාලා තියෙන්නේ. ඒකත් දාලා ඒකත් නැද්ද නේ මාර්ගය. උඹේ ඩවුන්ලෝඩ් ටික දැම්මම එහෙම කට පාඩම් වෙනවා. අද ගෙදර ගියා. අර මතකයි. මට මතකයි ඊයේ සින්දු. ඔව් මම හැබැයි මේට වඩා ඊයේ රස්නේ නේද වතුර. එකයි දෙකයි තුනයි. අනේ මගේ එක ගුඩ් ගන්නවලෝ. වට්ටම වතුර. ඊට පස්සේ අපි ලන්ච් එක ගෙනගන්න තමයි බලන් හිටියේ. අතරම මාරම බඩගිනි. ඔයාලට කියන්න පුංචි දෙයක් තියෙනවා. ඒක තමයි දැන් අපි රෑ අපිට දින එක ගෙනකොට ඇත්තටම ගොඩාක් පරක්කු වෙලා. කොහොම හරි වෙලාව ඇති 9ට 9:00 විතර සාමාන්‍ය රිසෝට් එකක අපි බලාපොරොත්තු වෙනවා 7 වෙනකොටවත් අපිට මේ ඩිනර් එක ලැබෙන්න ඕන කියලා. මම හිතන විදිය ඔයාලා කොහොමද දන්නේ නැහැ. ඉතින් මේ ඇත්තටම ගොඩක් පරක්කු වුණා මේ මෙයාලගේ මේ ඩිනර් එක එන්න. අපි ඒත් එච්චර හිතුවේ නැහැ. ඒකත් එක්ක බ්‍රෙක්ෆාස්ට් එක සාමාන්‍යයෙන් 8 විතර වෙනකොට ආවා. ඒත් ලන්ච් එක ඇත්තටම කිව්වොත් 2:00 විතර වුණා. මම දන්නේ වැස්ස නිසාත් දන්නේ නැහැ. ඔයාලට ඔයාලා යනවා නම් කලින් කියන්න ඔයාලට මේ වෙනකොට ලන්ච් එක ඕනි කියලා. මොකද සාමාන්‍යයෙන් 12:00 විතර විතර වෙනකොට සාමාන්‍යයෙන් ලන්ච් එක රෙඩි වෙන්න ඕනේ. මම හිතන විදිහට අපි පූල් එකේ ඉඳලා ඇවිල්ලා ඊට පස්සේ මාරම් බඩගිනි. අපි ඉතින් කොහොම හරි ඉවසගෙන අපි ඕමි සෙල්ලම් කරන්න ගත්තා. ඉතින් ඒක නිසා මේ පොඩ්ඩක් ෂේප් වෙලා ගියා. ඇත්තට මාරම් බඩගින්නක තමයි අපි හිටියේ. ඉතින් ඔයාලා යනකොට මේ පොඩ්ඩක් එයාලට කියන්න කලින් අපිට මේ වෙලාවට ලන්ච් එක, බ්‍රෙක්ෆාස්ට් එක, ඩිනර් එක රෙඩි වෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අපි රෑ බයිට්ස් වලට ගත්තා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකයි චිකන් ඩෙවල් එකයි. ඉතින් ළමයි ඔයාලට කියන්න ඒකත් එනකොට ඇත්තටම පරක්කු වුණා. සාමාන්‍යයෙන් ඩිනර් එක පරක්කු වුණත් කලින් බයිට්ස් ටිකවත් ආවනම් අපිට මේ ඒක හරි කන්න තිබ්බා. මේ ඉතින් ඒක ලං කළා තමයි අපිට බයිට්ස් ටිකත් ආවේ. ඉතින් ඇත්තටම ඒක යාළගේ මේ දුර්වලකමක්. ඉතින් ඔයාලා යනවා නම් අනිවාර්යෙන් ඒ ගැන දැනුවත් වෙන්න. ඔයාලා කලින් පොඩ්ඩක් යාළට කියන්න මේ ටික මෙහෙම ප්ලාස්ටික් කරලා තියන්න කියලා. මොකද අපි ඒව බල්ලා නෙමෙයි ගියා, අපි ඒව කියලා නෙමෙයි ගියා. අපි එච්චර හිතුවේ නැහැ එහෙම වෙයි කියලා. ඉතින් ඒක නිසා මේ අන්න දැන් තමයි කට්ටියගේ මූණ පේනවා. මේ බලන් ඉඳලා ඉතින් දැන් තමයි ලන්ච් එක ආවේ. අපිට ලන්ච් එක අපි හිතුවේ මේ ශ්‍රී ලංකන් විදියට ඇති කියලා. එනත් මේ එයාලට තිබ්බේ ෆ්‍රයිඩ් රයිස් එකයි, චිකන් ඩෙවල් එකයි, කට්ලට් තිබ්බා, chili paste තිබ්බා. ඉතින් මේ ඒ ටික තමයි තිබුණේ. ඔයාලට වීඩියෝ එකේ පේනවා. මම දාන්න ෆොටෝ එකක්.
ලන්ච් එකට තිබ්බේ. හැබැයි මොනවා වුණත් මාරම රසයි කෑම. ඉතින් ඒගොල්ලන්ගේ දුර්වලතා වගේම මේ කියන්න ඕනේ. හොඳක් තියෙනවා නම් එකක් කියන්න ඕනේ. කෑම නම් ඇත්තටම මාරම රහයි. ඉතින් ඔයාලට වීඩියෝ එකේ හොඳම හරිය තියෙන්නේ දැන් තමයි. ඉතින් මේක බලන්න අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ තියෙන නැති මොනවද ෆැසිලිටිස් නැද්ද තියෙනවද හැමදේම මේ වීඩියෝ එකේ තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඉතින් බඩ ගාලා මං නම් මේ බත් බෙදා ගන්න අතරේ මේ කාරේජ් ටික බෙදාගත්ත. මොකද එච්චරටම බඩගින්නේ හිටියේ. කෙනෙක් බෙදා ගන්නකම්වත් මේ අපිට ඉන්න බැරි වුණා. මේ ඉතින් 2:00ට අපි පූල් එකෙත් ඉඳලා 2:00ට පහු වුණා මට මතක විදිහට. ඉතින් එහෙම තමයි. ඉතින් ඔයාලා වොයිස් එක අහනකොට මේ වීඩියෝ එකේ තියෙනවා ඇත්තටම මේ මම කිව්වොත් ඔයාලට මේකේ ඇත්තටම අපි හිටිය කබාන 3ක් තියෙනවා මම හිතන්නේ. එනත් අපි හිටපු කබාන එකේ ලොක් කරන්න ෆැසිලිටි එකක්වත් නැහැ යාළුවෝ. ඒ කියන්නේ අපි ඔය තිබ්බ ටේබල් එකක් තමයි දොරට හේතු කරලා අපි කට්ටිය නිදාගත්තේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. අනිත් එක තමයි වතුර නැහැ. වතුර නැහැ කියන්නේ පාන්දර 11 විතර ඉඳන් එයාලගේ වතුර නැහැ. ඉතින් අපේ මාරම අමාරුවක තමයි වැටුනේ. මොකද වොෂ්රූම් එකටවත් යන්න හදිස්සියක් වුණොත් මේ වතුර එන්නේ නැහැ. ඉතින් ඒවා මන් දන්නේ නැහැ රිසෝට් එකේ කට්ටිය බලන්න ඕන දේවල්. ඉතින් මේ තව දේවල් තියෙනවා. ඔයාලා යන්න කලින් Google review, page review එක බලලා යන්න. හොඳයි. මාරම ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් කවුරුත් නොහිතන පැතිත් තියෙනවා. ඉතින් ෆැසිලිටි අඩු පැත්තකුත් තියෙනවා ඒගොල්ලන්ගේ. ඉතින් ඔයාලා යන්න කලින් ඒ විස්තර අහලා මේ ඔයාලයි ගමන දාගන්න. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට යමු. ඔවුද පොඩි ගානක් නෙමෙයි නේද? සාමාන්‍යයෙන් නම් 10ක් මේ අඩුම ගන්න කපල් එකක යනවා නේද? මෙතන එකම හතක්. පොඩි ඉදාසින උදරේ තැනක් දාන්න. 4 ගමයක්. දෙයිලා අර දෙයක් අරගෙන ඉතියක් පාඩුනේ. මොකක් කරන්? කඩ හම්බර දෙන්නේ 4 ගමයක්. හරි. කණින් කාලා? හලෝ. ඔතන මල ඕගනයිස් කරා. අත්‍තරම මොන දේ කරත් Google එකේ පොඩ්ඩක් ගහලා බලන්න රිවිව්. ඒ කියන්නේ වැරදි තියෙනවා නම් ඇත්තටම මිනිස්සු දාලා තියෙනවා. සෑහෙන්න. දැන් අපි අද්දි බලමු Google එකේ මේකේ මොනවද දාලා තියෙන රිවිව්ස් නේ. මේ අද්දිවත් බලන්න. ඒවත් නොබලන අපේ ඉව තියෙන එක. එම මෙවර්මන්ට් එක බැලුවද? මොකද තිබිලා දවලා? නේද? මම තුමේ ෆෑමිලි දාගෙන. දොරවල් ලොක් කරන්න දැන් කොහොමද මොකෙක්වත් දෙන්නෙම නැහැ පැත්තට බලන්න. ඉතින් ගොඩාක් බැලුවා නේද? මම අතරම් බලුණා. එකක්වත් බලන්න. ෆොටෝස් ටික විතරයි බලුවා. නේ මං ගැන කවුරුත් ඉන්නේ නැහැ දොරවල් වහන්න බෑ කිව්වනේ. මේකේ මෙහෙම වුණාම තමයි අනිත් එක. ඉතින් අපි ලන්ච් එකෙන් පස්සේ ඇත්තටම ගොඩක් වෙලා හිටියේ නැහැ. ෆොටෝස් ටිකක් අරගෙන අපි මේ චෙක් අවුට් වුණා. මොකද ඇත්තටම ඉඳලා තේරුමක් නැති නිසා අපි බඩගිනි වැඩිකමට අපි හිතාගත්ත කොහොමත් මේ අපි ලන්ච් එක අරන් යනවා කියලා. ඉතින් වීඩියෝ එකත් එකතුලා හිටියට ඔයාලා හැමෝටම තෑන්ක්ස්. ඒ වගේම ලයික් කරලා අඩුපාඩුවක් තියෙනවා නම් වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම subscribe කරලත් යන්න. thank you ඔයාලා හැමෝම වීඩියෝ එකත් එක්ක එකතු වුණාට හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. thank you.
මොකක්වත් හරි එන්නේ ඒකේ මොනවා හරි අඩුපාඩුවක් දාලා දෙනවා කවුරුම හරි. ඌට හරි දානවා. ඉතින් අර හැන්ඩි ෆවුන්ඩේෂන් එක ඩේ අවුට් එකේ විතර තුන් හොටෙල් එකේ ඇක්සස් නැති වෙන තරමටම දාගන්න. අන්තිමට අම්මට ඉන්නේ